ආයුබෝවන් සුබ දවසක්. 2026 අලුත් අවුරුද්දත් හිතන්නේ නැති විදිහට ඉක්මනින් ගෙවීගෙන යනව නේද? කාලය කියන්නේ හරි අපූර්ව දෙයක් වගේම ඒ ගෙවුණු කාලය ආපහු ගන්න බෑ. ගොඩක් දියුණු රටවල ව්‍යවසායකයෝ බිහි කරන්න උත්සාහ කරනවා. දැන් අපේ රටෙත් ටික ටික ඒ පැත්තට හුරු වෙනවා පේන්න තියෙනවා. ඒ සඳහා උනන්දුවක් තියෙන ඔයා වෙනුවෙන්ම තමයි මේ වීඩියෝ එක. ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔයත් බයද? එහෙනම් මේ වීඩියෝව ඉවර වෙනතෙක් බැලුවොත් ඔයාට බොහෝ දුරට ඒ බය නැති වේවි. මේ ලෝකේ හැමෝම ව්‍යාපාරයක අයිතිකාරයෝ වෙන්නෙත් නෑ. ඒ වගේම හැමෝම සේවකයෝ වෙන්න ඕනෙත් නෑ කියලා ඔයා දැනන්න ඉන්න ඕන. සමහර මිනිස්සු ඉන්නවා පට්ට දක්ෂයි, සුපිරි වැඩකාරයෝ, හොඳටම ඉගෙනගෙන ඉන්නේ. දන්නේ නැති දෙයක්වත් නෑ. හැබැයි ඒ දේවල් වලින් ප්‍රයෝජන ගන්න වෙන අය. උදාහරණයකට ගන්න ගෑරේජ් එකක වැඩ කරන මිනිස්සෙක් බොස්ට වඩා හොඳට වැඩ පුළුවන් මේ මිනිස්සයාට. ඒත් ඒ මිනිස්සයා බයයි එයාගේම ගෑරේජ් එකක් පටන් ගන්න. එයාට බයයි ලොක්ක තරහ වෙයි කියලා. එයාට බයයි ගෑරේජ් එක සාර්ථක වෙන්නේ නැති වෙයි කියලා. එයා බයයි මිනිස්සු එක එක කතා කියයි කියලා. බය තමයි ගොඩක් අයට තියෙන්නේ. සමහර අයගේ ජීවිතේ වීරයා එයා නෙවෙයි බොස්. බොස් අරක කරා මේක කරා අරම ඉන්නේ මෙහෙම ඉන්නේ මේ වාහනේ අපේ බොස්ට තියෙන්නේ මෙහෙම බිස්නස් අරම බිස්නස් තියෙනවා අපේ බොස්ට. බොස්ව පට්ට පොරක් කරගන්න ඕනේ නැහැ. ඔයා මහන්සි වෙලා කට්ටක් කාලා ඔයාගේ ව්‍යාපාරයක් පටන් අරගෙන කරගෙන යන්න. ඔයා පට්ට කෙනෙක් කියලා හිතන්න. අනිත් අය කරන්න බය වෙන දෙයක් ඔයා කරා කියලා සතුටු වෙන්න. ඔයා දන්නවද සමහර විට බොස් දක්ෂ නෑ ඔයා තරම්. හැබැයි එයා බය නෑ ඔයා වගේ. ඒකයි වීරයෙක් වෙලා පේන්නේ. මම මේක කියද්දී ඔයා දිහා බලන්න. ඔයත් එහෙම වෙන්න ඇති. ඔයා ඒ දේවල් ඒ දක්ෂතා හැකියාවන් ඔයාගේ දේකට දැම්මනම් ඔයා කොහෙන් නවතීද? ඔයාගේ පවුලම ගොඩ යයි නේද? දක්ෂම සේවකයෙක් තමා ආයතනයක හොඳටම යූස් වෙන්නේ. එයාගෙන් තමා ආයතනයක අයිති කෙනා හොඳටම ගොඩ යන්නේ. සමහර ආයතන රන් වෙන්නෙම එක්කෙනෙක්ගෙන් හෝ දෙන්නෙක්ගෙන්. එයාලා නැත්නම් ආයතනය ඉවරයි. අයිතිකාරයා සේවකයාගේ වටිනාකම දන්න තරම්වත් සේවකයා තමන්ගේ වටිනාකම දන්නේ නෑ. ඔය වටිනාකම් ඔය දක්ෂතා ඇයි ඔයාගේ දේකට දාන්නේ නැත්තේ? වෙන මුකුත් නෙවෙයි. ඔයා බයයි රිස්ක් එකක් ගන්න. ඒ වගේම ඔයා ඔයාගේම කම්ෆර්ටබල් සෝන් එකක හිර වෙලා ඉන්නේ. එතනින් එහාට යන්න උත්සාහ කරන්නෙත් නෑ. සැලරි එක අරන් ජීවත් වෙනවා. බයයි අවදානමට. බයයි සල්ලි නැති වෙයි කියලා. බයයි වරදී කියලා. බයයි මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙයි කියලා. බයයි වැරදුනොත් hina වෙයි කියලා. බයයි වෙනස් දේවල් කරන්න. බයයි අභියෝග බාර ගන්න. බයයි තමන්ගේ වගකීම තමන් ගන්න. එහෙමත් නැත්නම් කම්මැලි වෙන මුකුත් නෙවෙයි. සාර්ථක වෙන්න ඕන නම් no excuses. බය තියෙනකන් ගොඩ යන්න බෑ. අයිතිකරුට සාර්ථක මිනිසුන්ට නැති ඔයාට තියෙන එකම දේ ඔය බය. ඕක තියෙනකන් වටේ ඉන්න හැම කෙනාම ඔයාව යූස් කරනවා. ඔයා ඔයාගේ වටිනාකම තේරුම් ගන්න. බය වෙන්න වයස යන එකට, බය වෙන්න ඔයාගේ සිහිනවලට යන්න බැරි වෙන එකට, බය වෙන්න ඔයාට වැඩ කරන්න බැරි වුණොත් ආදායම නවතින එකට, බය වෙන්න කඩේ යන්න, බය වෙන්න එක එක්කෙනාට අතපාන්න, බය වෙන්න ළමයින්ගේ අනාගතය වෙනුවෙන් ඔයාට ස්ථාවර ප්ලෑන් එකක් නැති එකට, බය වෙන්න ඔයා මැරුණොත් ගෙදරට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙන එකට, බය වෙන්න ඕනෙ තැන ඔයා අඳුර ගන්න. හැමෝම මේක තේරුම් ගන්න එකක් නැති වෙයි. නමුත් තේරෙන කෙනා තේරුම් ගනීවි. ඔබේ පවුලේ ප්‍රථම කෝටිපතියා ඔබ වෙන්න. තවත් අය වෙනුවෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. එනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් කල්පනාවෙන් පරිස්සමින් ඉන්න.